සුබ උදෑසනක්. ඔන්න මේ වීඩියෝ එක ඇවිල්ලා පාස්පෝර්ට් ගන්න අයට, වන් ඩේ පාස්පෝර්ට් අලුත් කරන අයට මේ වීඩියෝ එක මේ තියෙන්නේ මහනුවර පාස්පෝර්ට් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ළඟ තමයි මම ඉන්නේ. ඔන්න පාස්පෝර්ට් එක අලුත් කරන්න තමයි මම ආවද වාර පොලිමක් තියෙන්නේ. බලා ගන්න පොලිම හොඳේ. ඔන්න පොලිම. බලන්න පාස්පෝර්ට් ගන්න ඉන්න පොලිම. ඊයේ රෑ ඉඳලා ඉන්න කට්ටිය නෙමෙයි. මේ ඇවිල්ලා මහනුවර පොලිම. ඉතින් ඔන්න ඊයේ රෑ ඉඳලා ඉන්න කට්ටියක් ඉන්නවා. පාන්දර විතර එන කට්ටියක් ඉන්නවා. ඉතින් එනකොට අනිවාර්යයෙන්ම ඔන්ලයින් ෆොටෝ එකක් අරන් එන්න ඕනේ. කොපි අරන් එන්න ඕනේ. ID කොපි. කොහොමද අතුලට ආවා. ඔන්ලයින් ෆොටෝ එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ගන්න තැනක් නැත්නම් අන්නතර දිනනවා. ඉතින් ඔයාලා ඉස්සලාම ගන්න තියෙන පොලිමේ ඉඳලා කොහමද නම්බර් එක දාගෙන නම්බර දාගන්න ඩෙන්ටිටියි මේ ඔන්ලයින් ෆොටෝ එකක් ඕනේ. ෆොටෝ අරන් ආවේ නැත්නම් මෙන්න මෙතන එකක් තියෙනවා. ඒක උදේ මැරලා තියෙන්නේ. ඉතින් මෙතෙන් ඇවිල්ලා වැඩේ කරගන්න පුළුවන්. මෙතන આવුත් එහෙම ඔයාගේ ෆෝම් එකක් පුරවලා දෙනවා. මේ ෆොටෝ එකක් තරම් දෙනවා. පාස්පෝර්ට් එක තියෙනවා, ඩෙන්ටිටි එක තියෙනවා, ඔන්ලයින් ෆොටෝ එක තියෙනවා. ඊට පස්සේ ඔන්න ඇප්ලිකේෂන් එක පුරවගත්තා. දෙන්න කිලෝ දෙන්නුකල් 200යි දුන්නේ. මේ ෆොටෝ එකට 800ක් දුන්නා. ඒකට මේ දෙකට 1000යි. පාස්පෝර්ට් එක අලුත් කරන්න අවශ්‍ය වෙන ටික පාස්පෝර්ට් එක ඕනේ, ඩෙන්ටිටි කොපියක් ඕනේ, ඊට පස්සේ පාස්පෝර්ට් කොපියක් ඕනේ. ඊට පස්සේ මෙන්න මේක ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න ඕනේ. උප්පෙන්න ඕනේ. ඔව් එච්චරයි. මේ උප්පෙන්න ඕනේ මේ ෆොටෝ එක ඕනේ. ඒක ඕනේ 5යි. 1යි 2යි 9යි 4යි 5යි. අතරින් ෆොටෝ කොපි ගහලා දෙනවා. ඉතින් ඔක්කොම ගන්නේ 1000 යන්නේ. ලේසි වල බය වෙන්න එපා. මේ ෆොටෝ ගත්තේ නැති අයට, ෆිල් කරපු නැති අයට මෙතෙන් ඇවිල්ලා වැඩේ කරගන්න පුළුවන්. මේ පොලිමේ ඉන්න කට්ටිය දැන් නම්බර්ස් දීලා තියෙන්නේ. දැන් කට්ටිය අතුලට අරගෙන තියෙන්නේ. දැන් කතා කරගෙන ඉන්න තියෙන්නේ. ඈතිස්සේ පොලිමේ ඉන්න ඕනේ. ඔන්න දැන් වෙලාව ඇවිල්ලා හරියට 7යි. ඉන්නවා පාස්පෝර්ට් ගන්න තව සෙට් එකක්. වන්ඩේ සර්විස් එකට එලා තියෙනවා. ඉතින් පාස්පෝර්ට් හදාගන්න අලුත් කරගන්න කොළඹ යන්න ඕනේ. ඉතින් දැන් කොළඹ යන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාලට නුවරිනුත් කරගන්න පුළුවන්. දන්න දෙයට මේ වීඩියෝ කරන්න ඇත්තට වටේ. ඉතින් කොළඹ ගිහලා රස්සියද වෙවි ඉන්න ඕනේ. මෙන්න නුවරට එන්න. නුවරට ඇවිල්ලා පාන්දර පාමාඩතර පොලිමට හැදෙන්න. පොලිම හදුනට පොලිම හිටපු අයට අනිවාර්යයෙන්ම එදාට දෙනවා. ඉතින් රස්සියද වෙන්න ඕනේ. වැඩි ගාණක් තියලා කරගන්න යන්නත් එපා. දැල් 20000 යන්නේ. ඉතින් ඔයාලට ඇත්තට මම අර ඉස්සලා කිව්වා වගේ පාස්පෝර්ට් කොපි, පැන් කොපි ගත්තේ නැති අයට, ඇප්ලිකේෂන් ෆිල් කරලා නැති අයට ඉතින් මේ මෙතන ඉස්සරහම තියෙනවා ෂොප් එකක්. ඔය තියෙන්නේ සලරු කියලා තියෙන්නේ. අන්න ඒ ස්ටුඩියෝට ඇවිල්ලා ඒක උදේ 5ට අරිනවා. ඒකෙන් වැඩේ කරගන්න පුළුවන්. ලස්සන වැඩේ කරලා දෙනවා මේ දේ. අද කියන්නේ සලරු ස්ටුඩියෝ. ඉතින් අද දවසට ඉන්නේ මෙන්න මෙච්චරයි ඉන්නේ. මේ ඔක්කොම අරගෙන තියෙන කට්ටියව ඕපන් කරවුවා. දැන් වෙලාව ඇවිල්ලා හරියටම 7:05යි. 7:05ට ඔන්න ඕපන් කරවුවා කට්ටිය. අදට ඉන්නේ මෙච්චරයි. වන්ඩර් සර්විස් එකේ කට්ටිය ඉස්සෙල්ලාම ගත්තා. මේ ඉන්නේ නෝමල් ගන්න අප කට්ටිය. ලොකු මිනිස්සු නැහැ පොඩ්ඩයි ඉන්නේ. දැන් නම්බර් කරන කතාරන්න පටන් ගත්තා.
උපැන්න සාධකය ඩෙන්ටි කාඩ් එක මරණ පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඒකේ කොපිය. ඔය පිළිවෙලට හදාගන්න වෘත්තීය සාධක දානවා නම් අන්තිමට දාන්න. හරි. ඔය පිළිවෙල තිබ්බම ලේසි. මෙතෙන් එන කට්ටියට කෑම බීම තියෙනවා පල්ලෙහා. කොල්ලගෙන්ද උදේවල් ආහාරය තියෙනවා. ටී එකක් බොන්න පුළුවන්, නෙස්කැෆේ එකක් බොන්න පුළුවන්, බය වෙන්න එපා. වෙන නම් කඩවල ඇරලා නැහැ. පල්ලෙහා තියෙනවා කැන්ටින් එක. ආපන ශාලාව ඉන්න පහසුකම් තිබේ. දෙවනි පාර පොලිං ගච්ඡ අයගේ නම්බර්ස් දෙන්න යන්නේ. දැන් වෙලා 8යි කාලයි 8යි කාලට ඔන්න වන් රිසර්විස් එකේ ඔක්කොම ටික ගත්තා. ඉතින් ආහට ගන්න නැහැ. පැය 3ක් හිටියා ළඟටම ඇවිත් තියෙන්නේ. ඉතින් ඇතුළේ තියෙනවා ෆොටෝ එක ගන්න පුළුවන් මේ ෆොටෝ කොපිස් තියෙනවා. ඇතුලේ යන්න 450යි එළියේ 1000යි. කීයද අරින්න මේක? බලන්න. කීයද මොකක්ද? මෙතන ඕපන් කරන්නේ අපේ 7:00ට එළියේ මාන්දර 5ට. එළියෙන් 1000යි ඇතුලෙන් 450යි. කැමති විදිහට කරගන්න පුළුවන්. ෆෝම් සෙට් එක බාර දීලා ඉඳන් ඉන්න ඕනේ. ඒ අතරතුර නම්බරයක් දෙනවා අපිට. ඒ නම්බරයට තමයි සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් දැන් ඇවිල්ලා 9:45යි. පැය 4ක් ගිහලා තියෙනවා දැනට. ඉතින් කතා කරනකම් මේ නම්බරයට කතා කරනවා මෙතනලා ඉන්න ඕනේ. දැන් වෙලාව 11:45යි. පැය 6
අයකට ප්‍රශ්න කතා කරද්දී සල්ලි ගෙවන. අවසානයේ මුදල් ගෙවීම. දාවල් 12යි. ඉතින් උදේ පාමාරට ඇවිල්ලා දැන් ඇවිල්ලා උදේ පාට ඇවිල්ලා දැන් ඇවිල්ලා පැය 7ක් ඉඳලා කොහම හරි සල්ලි ගෙවලා දැන් තමයි මේක ගත්ත රිසිට් එක. ඔන්න ඉතින් මේ රිසිට් එක අරගෙන වන් ඩේ එකට හවස 3න් පස්සේ ආයෙ එන්න තියෙන්නේ. ආවට පස්සේ මේ නම්බරේ දුන්නාට පස්සේ ඔන්න අපිට පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. නැත්නම් ඔයාට නැත්නම් අද එන්න බැරුව වෙන දවසක ඇවිල්ලා වුණත් ගන්න පුළුවන් මේක. මම ඒ ඔක්කොම ඇහුවා. ඔන්න දැන් පාස්පෝර්ට් එක දෙනවා. දැන් පාස්පෝර්ට් එක ගත්තා. උංගලව හරියටම 4:20යි. දැන් 4:20ට පාස්පෝර්ට් එක ගත්තා. උදේ පාමාරට ආවේ 4:20ට පාස්පෝර්ට් එක ගත්තා. ඔන්න දැන් ඇවිල්ලා හරියටම 4:00 වෙලාව. පැය 11ක් ගියා. පැය 11න් ඔන්න පාස්පෝර්ට් එක ගත්තා. එහෙනම් ඉතින් වීඩියෝ එක බලන්න හැමදෙනාට ගොඩක් කට්ටියට ඉතින් මේ වැදගත් වේවි. මොකද මමත් දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ නෑ මේ නුවරින් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් නුවරින් ගන්න පුළුවන් වුණා. එහෙනම් වීඩියෝ එක බලන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ජය වේවා. එලා යනවා පුතා. හරි.